සංවර්ධන නිලධාරී සේවයේ නිලධාරීන් විසින් සමත් විය යුතු කාර්යක්ෂමතා කඩින් විභාග සඳහා අයදුම්පත් කැඳවමින් එම නිවේදනය 2025 ඔක්තෝබර් 10 වෙනි දින ගැසට් නිවේදනයේ පළ කර තිබෙනවා. ඒ නිවේදනය ඔබට මෙම වීඩියෝවට අදාළ ඩිස්ක්‍රිප්ෂන් තීරයට පිවිසීමෙන් බලාගත හැකියි. එම ගැසට් නිවේදනය අනුව තුන්වන ශ්‍රේණියේ සංවර්ධන නිලධාරීන් සහ දෙවන ශ්‍රේණියේ සංවර්ධන නිලධාරීන් වගේම පළමුවන ශ්‍රේණියේ සංවර්ධන නිලධාරීන් සමත් විය යුතු කාර්යක්ෂමතා කඩින් විභාගය සඳහා අයදුම්පත් බාර ගැනීම 2025 ඔක්තෝබර් 31 දින මධ්‍යම රාත්‍රී 12 දක්වා සිදු කරන බව දන්වා තිබෙනවා. එම අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වන්නේ මාර්ගගත ක්‍රමයට. ඔබ දන්නවා කාර්යක්ෂමතා කඩින් විභාගය සමත් වීමේ අවශ්‍යතාවය කුමක්ද යන්න පිළිබඳව. මූලික වශයෙන් නැවත එය මතක් කරගත්තොත් රාජ්‍ය නිලධාරියෙකු කිසියම් නිශ්චිත වැටුප් ලක්ෂයකින් ඔබට වැටුප් වර්ධක උපයා ගැනීම සඳහා નિયમિત කාර්යක්ෂමතා කඩින් විභාගයේ සමත් විය යුතුයි. එසේ එය සමත් නොවීම වැටුප් වර්ධක විලම්බනය වීමට ලක්වන තත්ත්වයක් වනවා මෙන්ම ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ වැටීමටත් ඉදිරි උසස් වීම අවස්ථා අහිමි වීමටත් බලපානවා. ඒ නිසා කාර්යක්ෂමතා කඩින් විභාගය සමත් වීම තමන්ගේ වෘත්තීය ජීවිතයේ අනාගතයට ඉතාම අත්‍යවශ්‍ය කරුණක්. මේ කාර්යක්ෂමතා කඩින් විභාග සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය අනුව තුන්වන ශ්‍රේණියේ නිලධාරීන් විසින් පළමුවන කාර්යක්ෂමතා කඩින් විභාගයේ සමත් විය යුතු වන බව පෙන්වා දී තිබෙනවා. දෙවන ශ්‍රේණියේ නිලධාරීන් සමත් විය යුතු කාර්යක්ෂමතා කඩින් විභාගය දෙවන කාර්යක්ෂමතා කඩින් විභාගයේ වශයෙන් උත් අදාළ ගැසට් නිවේදනයේ සේවා ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා තිබෙනවා. ඊට අමතරව පළවෙනි ශ්‍රේණියේ නිලධාරීන් තුන්වන කාර්යක්ෂමතා කඩින් විභාගය සමත් විය යුතු වන බවයි පෙන්වා දී තිබෙන්නේ. අපි දැන් පිවිසෙමු තුන්වන ශ්‍රේණියේ සංවර්ධන නිලධාරීන් විසින් සමත් විය යුතු පළමුවන කාර්යක්ෂමතා කඩින් විභාගයේ විෂය නිර්දේශය පිළිබඳව කෙටි අවධානය යොමු කිරීමක් සඳහා කාර්යාල ක්‍රම රජයේ කාර්යාලවල භාවිතා වන කාර්යාල ක්‍රම පිළිබඳව මූලික දැනුම හා එම දැනුම ප්‍රායෝගිකව භාවිතා කිරීමේ හැකියාවද රාජකාරී ලිපි ලේඛන මැනවින් අවබෝධ කරගෙන පැහැදිලි හා සංක්ෂිප්ත සටහන් මගින් තම අදහස් නිරීක්ෂණ නිශ්චිතව ඉදිරිපත් කිරීමේ හැකියාව සහ නියෝගය අනුව ලිපියක් කෙටුම්පත් කිරීමේ හැකියාව පරීක්ෂා කෙරේ. මෙම ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපීමට ලැබෙන කාලය පැය 1යි. ගිණුම් ක්‍රම රජයේ කාර්යාලවල භාවිතා වන මූලික ගිණුම් හා මුදල් පාලන පොත්වල කාර්ය පිළිබඳව අවබෝධය හා දැනුම මැනීම ප්‍රශ්න පත්‍රයෙන් අපේක්ෂා කෙරෙනවා. මෙම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපීම සඳහා ලබා දෙන කාලය පැය 1යි. පරිගණක පරීක්ෂණය තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික සංකල්ප වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ගොනු කළමනාකරණය වදන් සැකසුම පැතුරුම්පත් දත්ත සමුදාය චිත්‍ර සටහන් ඉදිරිපත් කිරීම අන්තර්ජාලය භාවිතා කිරීම සහ විද්‍යුත් තැපෑල භාවිතා කිරීම යන විෂය කරුණු ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍රය සැකසෙනවා. මෙම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපීම සඳහා ලබා දෙන කාලය පැය 2යි. ඒ ඔබේ අවධානයට යොමු වූයේ සංවර්ධන නිලධාරී සේවයේ තුන්වන ශ්‍රේණියේ නිලධාරීන් විසින් සමත් විය යුතු පළමුවන කාර්යක්ෂමතා කඩින් විභාගයට අදාළ විෂය නිර්දේශය කෙරෙහි. අපි දැන් යමු සංවර්ධන නිලධාරී සේවයේ දෙවන ශ්‍රේණියේ නිලධාරීන් විසින් සමත් විය යුතු දෙවන කාර්යක්ෂමතා කඩින් විභාගයට අදාළ විෂය නිර්දේශය වෙත. මේ එය ආයතන සංග්‍රහය හා කාර්ය පටිපාටික රීති. ආයතන සංග්‍රහයේ 6 වෙනි පරිච්ඡේදය. සේවා ලේඛන වාර්තා සහ සහතික. ආයතන සංග්‍රහයේ 7 වෙනි පරිච්ඡේදය. වැටුප්.
8වෙනි පරිච්ඡේදය අතිකාල දීමනා නිවාඩු දවස් සඳහා වැටුප් හා දීමනා. 12 වෙනි පරිච්ඡේදය නිවාඩු. 13 වෙනි පරිච්ඡේදය දුම්රිය බලපත්‍ර. 14 වෙනි පරිච්ඡේදය දිවයින ඇතුළත රාජකාරී ගමන්. 17 වෙනි පරිච්ඡේදය අනුග්‍රහ වාර ප්‍රවේශ පත්‍ර. 24 වෙනි පරිච්ඡේදය වැටුප් ණය හා අත්තිකාරම්. 25 වෙනි පරිච්ඡේදය වෘත්තීය සංගම්වල සමාජිකයන්ට අනුග්‍රහ. 26 වෙනි පරිච්ඡේදය නිලධරයන්ගේ කායික යෝග්‍යතාවය පිළිබඳව වෛද්‍ය පරීක්ෂණය සහ වෛද්‍ය උපචාරය. 27 වෙනි පරිච්ඡේදය ලිපි ගනුදෙනු කිරීමේ මාර්ග. 28 වෙනි පරිච්ඡේදය පරිපාලන කාර්යපටිපාටි හා විධි. 30 වෙනි පරිච්ඡේදය ඉඩම් අත්කර ගැනීම ආයෝජන හා උකස්. 33 වෙනි පරිච්ඡේදය නීති උපදෙස් හා නීති ක්‍රියාමාර්ග. 47 සහ 48 වන පරිච්ඡේද රාජ්‍ය නිලධාරීන්ගේ විනය කාර්ය පටිපාටිය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රීති සංග්‍රහය. මෙම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපීම සඳහා ලබා දෙන කාලය පැය 2යි. මුදල් රෙගුලාසි හා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය. මුදල් රෙගුලාසි සංග්‍රහයේ පළමුවන පරිච්ඡේදය වියදම් හා ආදායම් ඇස්තමේන්තු. දෙවන පරිච්ඡේදය වියදම් අතහැර දැමීම ආපසු ගෙවීම ආදිය සඳහා අධිකාරී බලය. තුන්වන පරිච්ඡේදය මුදල් පාලනය හා ගිණුම් ගත කළ හැකිවීම. හතරවන පරිච්ඡේදය ලැබීම්. පස්වන පරිච්ඡේදය ගෙවීම්. මීට අමතරව රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව විස්තර කෙරෙන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධානත් ප්‍රශ්න පත්‍රයට ඇතුළත්. මෙම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපීම සඳහා ලබා දෙන කාලය පැය 2යි. අපේ අවධානය දැන් යොමු කරන්නේ සංවර්ධන නිලධාරී සේවයේ පළමුවන ශ්‍රේණිය නිලධාරීන්ට අදාළ තුන්වන කාර්යක්ෂමතා කඩින් විභාගයේ විෂය නිර්දේශය වෙත. අපි ඒට පිවිසෙමු. ව්‍යාපෘති කළමනාකරණය. ව්‍යාපෘතියක් යන්න නිර්වචනය කිරීම. ව්‍යාපෘති කළමනාකරණය. ව්‍යාපෘති චක්‍රය. ව්‍යාපෘති පිළියෙල කිරීම සහ විග්‍රහ කිරීම. ව්‍යාපෘති ඇගයීම. ව්‍යාපෘති සංවිධානය. ඡායා මිල යොදා ගැනීම. මෙම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපීම සඳහා ලබා දෙන කාලය පැය 3යි. රාජ්‍ය සේවයේ නියුතු සංවර්ධන නිලධාරී සේවයේ නිලධාරීන්ට වැදගත් කාර්යක්ෂමතා කඩින් විභාගයේ පිළිබඳව වන තොරතුරු ඔබට ඉදිරිපත් කිරීමටයි මේ කෙටි වීඩියෝව යොමු කළේ. අපි තුලන E-Academy ඉදිරිපත් කරන වීඩියෝමය පාඩම් මාලාවේ ඊළඟ පියවර ඔබට ඉදිරිපත් වෙනවා ඊළඟ වීඩියෝවෙන්. ඒ රාජ්‍ය නිලධාරීන්ගේ විනය කාර්ය පටිපාටිය පිළිබඳව අධ්‍යයනය කරන විශේෂ වීඩියෝමය පාඩම් මාලාවේ 6 වෙනි පියවරෙන් අපි එම වීඩියෝවෙන් නැවත හමු වෙමු.